හරි ඊළඟට ගානට පාස් පේපර්ස් වලට යන්න කලින් උදාහරණ දෙකකින් අපි ගාන පැහැදිලි කරගෙන ඉමු. එතනින් එහාට පාස් පේපර්ස් වලට යමු. මෙන්න මේක චුට්ටක් මතක තියාගන්න. වහුව හැදෙන්නේ එහෙමයි. තියරි කතා කරන්න බෑනේ. ලකුණු එකතු කරගන්න. අහන්න එපා ප්‍රශ්න. අහන්න එපා මොකද දාන්න එපා. මෙන්න මෙහෙම වහු දෙක එන්නේ. ප්‍රාන්තර ඊළඟට මධ්‍යගය කියනවා. මේ x කියන්නේ මධ්‍යගය තීරුව හරියද? මධ්‍යගය තීරුව ඊළඟට f එක ඊළඟට fx එක. කියන මේ දෙක ගුණ වෙලා යන එක. මේ f කියන්නේ සංඛ්‍යාවේ දීලා තියෙන්නේ හරියද? මධ්‍යගය හොයා ගන්න ඕනි. fx එක හොයාගන්න මේ දෙක ගුණ කරලා ඊට අවසානට සිග්මා fx බෙදීම සිග්මා f දානවා. ඊළඟට උපකල්පිත මධ්‍යයන් ඇතුලේ මේ ප්‍රාන්තර ගාන ප්‍රාන්තර දීලා තියෙනවා. ඊළඟට මධ්‍යගය තීරුව ඊළඟට අපි හොයා ගන්නවා d එක. d එක කියන්නේ මේ අපගමන තීරුව ඊළඟට f එක ඊළඟට fd එක. fd එක කියන්නේ මේ දෙක ගුණ කරනවා. මේක හොයාගන්නේ මේක අවශ්‍ය වෙන්නේ මෙන්න මේක හොයාගන්නේ මේකෙන් හින්දා. එතකොට ඔහොම තමයි වගු දෙක හැදෙන්නේ. මේ වගු දෙකක්. මේ හතර උඩ එකේ මේක යට එකේ. ඕක විතරක් ඔය තියාගන්න. ඒක ටික මේ කතා කරගෙන යන්න. ඔය දෙක විතරයි මේ ගණන් දෙකට එන්නේ. ඔය වගු දෙක පිරෙවුණා. ලකුණු 10යි. හරිද? ප්‍රශ්නයක් කතා කරමු උදාහරණයක් විදියට. ප්‍රශ්නේ තියෙන්නේ එක්තරා ජල ව්‍යාපෘතියකින් ජලය ලබා ගන්නා පවුල් 70ක් මාසයක් තුල පරිපෝෂණය කළ ජල ඒකක ගණන පිළිබඳ දත්ත පහත වගුවේ දැක්කේ. මොනවද? එක්තරා මාසයක් තුල එක මාසයකදී හරිද? ජලය ලබා ගන්න පවුල් 70ක පවුල් පාවිච්චි කරපු ජල ඒකක ගණන තමයි විස්තර තමයි තියෙන්නේ. හරිද? ඒ විස්තර ටික ඉස්සරහම දාගෙන මෙහෙම දාගන්න. පන්ති ප්‍රාන්තර මේ දිගට දාගන්න. පොතට දාගන්නනේ. ඊළඟට අගය හරිද? අගය කියන්නේ සංඛ්‍යාතය. f එක. එහෙම පැටලෙන්නේ. මේ පවුල් ගන්න කියන්නේ මේ පවුල් ගන්න කියන්නේ f එකම තමයි. හරිද? කියන්නේ ඒ ගානට අනුව වෙනස් වෙනවා. පවුල් ගන්න වෙන්න පුළුවන්. විදුලි එකක් ගන්න වෙන්න පුළුවන්. එහෙම ගානින් ගානට වෙනස් වෙන්න පුළුවන්. මේකේ පවුල් ගන්න ඒක තමයි f එක විදියට ගන්න අපි. ඒක ප්‍රශ්නේ දෙනවා. 12 14 ඒ කියන්නේ ජල ඒකක. 12 14 15 17 18 20 21 23 24 ටස්ක් 24 ඊළඟට සංඛ්‍යාතයන් මේක 5යි 12 14 මේ විදුලි ඒකක කියන්නේ 12 14 පන්ති ප්‍රාන්තරය ඇතුලේ විදුලි මේ ජල විදුලි එක නෙමෙයි ජල ඒකක ගන්න පාවිච්චි කරපු පවුල් 5ක් ඉඳලා තියෙනවා. ඒක 12 වෙන්න පුළුවන් 14 වෙන්න පුළුවන් 14 වෙන්න පුළුවන් 13.5 වෙන්න පුළුවන් කොහොම හරි ඔය අතරේ තමයි තියෙන්නේ. ඒතකොට 15 17 අතරේ පවුල් එකක 9යි. ළඟට 18 20 අතරේ පවුල් එකක 11යි 26යි 11යි 8. ඔන්න ඕක තමයි අපිට දීලා තියෙන්නේ. දැන් ඕක අපිට ප්‍රශ්නේ අහන්නේ ඕක දීලා අර කලින් අහුවා වගේ එක්ක මාතපන්ති අහනවා. එහෙනම් පොඩි ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. හරිද? අහනවා. හරිද? ඊට පස්සේ අවසානට අහනවා මොකද්ද? වගුව. කියලා වගුව අහන සංඛ්‍යාවලිය කොච්චරද කියලා. හරිද? එහෙම නැත්නම් අහනවා එක පවුලක් පාවිච්චි කරපො විදුලිය එකක් ගන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට කීයද කියලා. ඒක තමයි ප්‍රශ්නේ මේකේ. එතකොට ඒක හොයන්න නම් අපි වගුව අනිවාර්යෙන් ගහන්න. වගුවට තමයි ලකුණු දෙන්නේ. ඒ වගුව එන්නේ මෙන්න මේ තීරු හතර උඩ එක නැත්නම් යට එක. හරිද? ඒතකොට එයාලා පෙළක් අවස්ථාවල අහනවා සමහර අවස්ථාවල උපකල්පිත මධ්‍යයන් ඇසුරෙන් ගණනය කරන්න කියලා. හරිද? උපකල්පිත මධ්‍යයන් ඇසුරෙන් ගණනය කරන්න කියලා. ඉතින් අපි ඕක උපකල්පිත මධ්‍යයන් ඇසුරෙන් ගණනය කරන්න කියලා අපි නිකම් මධ්‍යයන් එහුවා කියලා අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. වගුව වැරදි. හරිද? හැබැයි
මධ්‍යන්නේ හොයන්න කියලා. අපි උපකල්පිත මධ්‍යන්නේ ඇසුරින් මධ්‍යන්නේ ගන්න කරා කියලා ලකුණු කපන්නේ නැහැ. හරිද? උපකල්පිත මධ්‍යන්නේ ඇසුරින් හොයන්න කියනවනම් උපකල්පිත මධ්‍යන්නේ ඇසුරින් හොයන්නම ඕනේ. ඒ වගේම තමයි මධ්‍යන්නේ හොයන්න කිව්වොත් මේකෙන් කොයි එකට ඇල්ලුවත් ලකුණු කපන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් ගන්න හැවුවනම් මෙන්න මේ දෙවෙනි ක්‍රමයට අනිවාර්යෙන් වගුව ගහලා තියෙන්න ඕනේ. නැත්තම් ලකුණු නැහැ. ලකුණු 10 නෙවෙයි කීයක්වත් දෙන්නේ නැහැ. දන්නේ නැහැ. දෙන්නේ නැති දන්නේ නැති හින්දා. ඉතින් වගු දෙක ගහලා අපි අංකයනේ හොයමු. මුකුත් කරන්න බෑ. මේ තියෙන විදිහට වගු ටික ගහලා පාස් පේපර් වලත් හදන්න කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරිද? මුකුත් හිතන්න එපා වැඩි. මේක ප්‍රාන්තර ටික දාන්නේ. මෙයා වගු ගහ ගන්න. හරිද? වෙනස්කම් පෙන්වන්න බැරි වෙයි වගේ. ඉඳන්වත්. එහෙනම් වගු ගහගන්න. දෙකයි තුනයි හතරයි. ඇතේ මේකේ ප්‍රාන්තර ලියන්න ඊළඟට මේක මධ්‍යගයේ තීරුව x එක x දැම්මත් අවුලක් නැහැ. මේක දත්ත ටික හරිද? මේකේ f එක මේකේ fx තීරුව හරිද? ඒකට අපි මේ ප්‍රාන්තර ටික දාගෙන ඉමු. අපි දන්නවනේ දීලා තියෙන්නේ. දීලා තියෙන ඒවා දාන්න. 15 17 18 20 21 23 24 26 27 29. හරි. දැන් ඒක තීරුව සම්පූර්ණයි. ඔයාලට මහන්සි වෙන දෙයක් තිබ්බද? නෑ. මට නම් මහන්සි වෙන දෙයක් තිබ්බා. මම නිව්වනේ. ඊළඟට මෙන්න මේක යටට එන්න ඕනේ. මෙන්න මේ දෙකේ එකතු දෙක. මොකද ගාණ හදන්න ඕනේ නේද? මේ පහලට වැඩිම කැල් දෙකක් දාන්න මේක එකතුවයි මෙන්න මේක එකතුවයි අවශ්‍යයි. හරිද? දැන් බලන්න. f එකක් දීලා තියෙනවා. මේ පවුල් ගන්න තමයි f එක කියන්නේ. එකක් දාන්න. 5 9 11 26 5 9 11 26 ආය 11 8. හරිද? දැන් වගුවේ තියෙන තීරු දෙකයි සම්පූර්ණ කරගන්න. තීරු දෙකක්ම දීලා තියෙන්නේ. ලකුණු ගන්න බැයි නම් වැඩකුත් නැහැ. දැන් මධ්‍යගයේ තීරු හොයන්න කොහොමද? ඉස්සෙල්ලා කියලා දුන්නා. මධ්‍යගයේ හොයන්න කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ? මේ ප්‍රාන්තිපාන්තර දෙක දෙකේ යගයන් දෙක එකට එකතු කරලා දෙකට බෙදන්න කිව්වනේ. දැන් හොයමු. 12 14 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය හොයනවා. 12 එකතු කරලා 14ට බෙදුවා දෙකට. කීයද උත්තරේ? 4යි 2යි 6යි 1යි 1යි 2යි 26 දෙකට බෙදුවාම 13යි. ප්‍රාන්තර සාමාන්‍යයෙන් දෙන්නේ මේ එකම අගයක් තියෙන විදිහට. හරිද? හැබැයි සමහරක් වෙලාවට වෙනස් වෙන අවස්ථා තියෙනවා. හරිද? මම මේ කියලා දෙන්නේ මේ හරි දෙයක් නෙවෙයි. මේක තමයි තියරිය. හරිද? ඒ විදිහට තමයි හදන්න ඕනේ. හැබැයි ඔයාලට බලපුවම තේරෙනවා 15යි 17යි අතර මැදගේ කීයද? අනිවාර්යෙන් 16නේ. 18යි 20යි අතර 19, 21යි 23යි අතර 22, 24යි 26යි අතර 25, 27යි 29යි අතර 28. නේ? මේ අතරක් තියෙන්නේ එකම අගයන් පරතරයක්. මොකද මේ අතර දීපෙත් එකම අගයන් පරතරයක් නේ. ඒකට මේ අතර එන්නේ ඒ විදිහම අගයන් පරතරයක්. මේක මොකද්ද? හරි දියරිය නෙවෙයි. මේ විදිහට තමයි හදලා ගන්න ඕනේ. ඔයාලට මධ්‍යගයේ තීරුව මේ විදිහට ගන්න බෑ නම් මේ විදිහට හදලා දාන්න. මේක හදලා පෙන්නන්න ඕනේ. ඔයාලා කටුකොලේ හදලා මෙතනින් දාන්න. එයාලා මේක විතරයි බලන්න. එතකොට ඔන්න මධ්‍යගයේ තීරුව ඉවරයි. දැන් ඉතින් ගාන ඉවරයි හදලා. මොකද ඊළඟට මේ දෙක ගුණ කරලා දාගන්න තියෙන මේ fx තීරුව. දැන් fx තීරුව වෙනවා මේ fx කියන්නේ f ගුණ කිරීම x ට. කියන්නේ සංඛ්‍යාතය ගුණ කිරීම මධ්‍යගයේ තීරුව. හරිද? හරිද? එතකොට මේ දෙක ගුණ කරනවා. 13 5 65යි
9 10 ගුණ කරන්න තියෙන්නේ 9ක් 6 54න් 4 දැම්මා. 5ක් ගියා මෙතන 9ක් 9යි 5යි. කීයද? 9යි 5යි කීයද? 13යි 14යි. 11 රන් 9 9 9 දැම්මා එකක් ගියා. 9ක් ගියා මෙතන 11 රක් එක 11යි 9යි 20යි. 26 රක් දෙක 52න් දෙක දැම්මා 5ක් ගියා මෙතන 26 රක් දෙක 2යි 5යි 57යි. 11 රක් 5 55න් 5 දැම්මා 5ක් ගියා මෙතන 11 රක් දෙක 22යි 5යි 27යි. ඊළඟට එතන 8යි එතන 28යි. අටරකට 64න් 4 දැම්මා 6ක් ගියා මෙතන අටරක් දෙක 16යි 6යි 22යි. දැන් ගුණ කරන්න. මේ ගුණ කරන්න සම වෙන්න. දැන් ඊළඟට තියෙන්නේ සිග්මා fx සහ සිග්මා f හොයන්න. මොකද මේ සිග්මා fx කියන්නේ? fx ගුණිතයේ මුළු එකතුව. සිග්මා f කියන්නේ f පැත්තේ මුළු එකතුව. මෙතන එකතු කීයද? 5යි 4යි 9යි. 9යි 9යි 18යි. 18යි 2යි 20යි. 20යි 5යි 25යි. 25යි 4යි 29යි. 9 දැම්මා. දෙකක් ගියා මෙතන. 6යි 2යි 8යි. 8යි 4යි 12යි. 12යි 7යි 19යි. 19යි 7යි කීයද? 26යි. 26යි 2යි 28න් 8 දැම්මා. දෙකක් ගියා මෙතන. 2යි 1යි 3යි. 3යි 2යි 5යි. 5යි 5යි 10යි. 10යි 2යි 12යි. 12යි 2යි 14යි. හරිද? ඊළඟට මේ එකතු අනිවාර්යෙන් 70ක් එන්න ඕනේ. මොකද මුළු පවුල් ගන්න කීයද මෙතන ආවේ? අපිට ප්‍රශ්නේ කිව්වා පවුල් 70යි කියලා. ඒක ඉතින් මේ එකතු කරන්න දෙන්නේ නැහැ 70යි තමයි. දැන් ඊළඟට කියන්නේ අපිට තියෙන්නේ මොකද්ද? සංඛ්‍යානේ හොයන්න. මේ සංඛ්‍යා ව්‍යාප්තියේ සංඛ්‍යානේ. සංඛ්‍යානේ හොයන සමීකරණය මොකද්ද? සිග්මා fx බෙදීම සිග්මා f. හරිද? දැන් මෙතන සිග්මා fx එක හොයාගෙන ඉවරයි. සිග්මා f එක හොයාගෙන ඉවරයි. දැන් මේ සමීකරණ දාන්න. 1489 බෙදීම 70. බෙදා. 4 2යි 8 7 1යි ඉතුරු එකයි 19 4 2 14යි ඉතුරු 19 4 2 14 ඉතුරු 5යි 54 7යි. ඔහොම දිගට යනවා. හරිද? 10යි 10ට 4ක් එකයි ඉතුරු 3යි 30ට 4ක් 4යි ඔහොම යනවා. ඊට පස්සේ මේ දැන් 7 වෙනි බෙදෙන්නේ නේද? මේකේ දශම ස්ථානය ආවේ මෙතනින් අපිට. දශම තියෙන දෙකක් තියෙන. ඉතින් මේක බෙදෙනවා 10යි. මොකද 70 කියන්නේ 4ක් 10යි. ඉස්සරහම 7ෙන් බෙදුවා. ඊළඟට 10ෙන් බෙදුවා. පුළුවන් තරම් සුළු කිරීම පහසු කරගන්න. 70 කියන්නේ 4ක් 10යි. 7ෙන් බෙදුවා ඊළඟට 10ෙන් බෙදුවා. 10ෙන් බෙදද්දි මොකද වෙන්නේ? දශම ස්ථානේ ඉස්සරහට එනවා. පිටිපස්සට නෙවෙයි ඈ. ಗುಣ කරද්දි තමයි දශම ස්ථානේ පිටිපස්සට යන්නේ. බෙදද්දි ඉස්සරහට. එතකොට 21.2යි 7යි. එතකොට මේක කියන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියලා තමයි ප්‍රශ්නේ කිව්වේ. එතකොට උත්තරේ කියන්නද? 21යි. මේක තමයි උත්තරේ. ලකුණු 10යි. ඔච්චරයි. පොඩි දෙයක් මෙන්න මේ සමීකරණ විතරයි මතක තියාගන්න. ආයෙ මෙන්න මේ කොටස හතර. හරි. දැන් අපි ඔය හෙව්වේ මධ්‍යන්නේ හොයන්න කියලා තිබ්බේ අපි හෙව්වා. ඊළඟට අපිට කියන ප්‍රශ්නේ උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් මධ්‍යන්නේ හොයන්න කියලා. උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් මධ්‍යන්නේ හොයන්න කියලා කියනවා. ඊළඟට යන්නේ අපි උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් මධ්‍යන්නේ හොයන්න. හැබැයි එතනදිත් එන්න ඕනි මෙන්න මේ උත්තරේම. එකම ගානේ හදන්නේ අපි. මම යෝජනා කරනවා පුළුවන් තරම් උපකල්පිත මධ්‍යන්නේ ගාන හදන්න කියලා. සුළු කිරීම අඩුයි. වැරදීම් වෙන ප්‍රමාණය අඩුයි. එතකොට ගාන ඉක්මනට මේ ඉවර කරන්නත් පුළුවන්. ගාන අනිවාර්යෙන් හරියනවා. හොඳ පොඩ්ඩක්
වැඩිපුර බලන්න උපකල්පිත මධ්‍යන්නේ ගාන. මොකද ඉතින් ගොඩක් වෙලාවට අහන්නේ උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් හොයන්න කියලා අහනවා. මධ්‍යන්නේ ඇසුරෙන් හොයන්නේ. උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් කෝකට උනත් කෝකටත් අයිද කියලා ඒකම පාවිච්චි කරන්න. ඒකම පුරුදු වෙන්න. ඒතකොට ලකුණු 10 ඒකෙම ගත්ත හැකි. දැන් මේ ගාන හදනවා අපි උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන්. මධ්‍යයගේ වෙනස් වෙන්නේත් නැහැ. වෙනස් වෙලා තියෙන්නේ D එක. මෙන්න මේ F එක අයින් වෙනවා. මෙතන D තීරු වෙනවා. මෙන්න මෙතෙන්ද එනවා F තීරුව. ඊළඟට මේ පැත්තට එනවා FD තීරුව. මෙතන එනවා D තීරුව. මේ පැත්තට එනවා FD තීරුව. දැන් F තීරුව අපි දන්නවනේ. මේකම තමයි. ඒක හදාව. ഇത് 5 9 11 26 11 8 මේ තීරුව හොයාගෙන මේ දෙක ගුණ කරාන මේ තීරුව හොයාගෙන මේ දෙක ගුණ කරාන වැඩේ වෙන්නේ අර කලින් ටිකම තමයි වෙනස වෙලා තියෙන D තීරුවක් වැඩිලාද දැන් අපි බලන්න මේ D තීරුව හොයාගන්න ඕනේ කියලා මේ D තීරුව කියන්නේ උපකල්පිත මධ්‍යයන් ඇසුරෙන් වෙන්නේ. ඒත් අපි එක පන්ති ප්‍රාන්තරයක මධ්‍යයගයක් තෝරගන්න ඕනේ උපකල්පනය කරලා. අපි හිතනවා මෙන්න මේක කියලා ගන්නවා. දැන් මේක නම් මැදගයක් හොයාගන්න නැහැ නේ. සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රාන්තර දීලා තිබ්බා ප්‍රාන්තර වල මැද තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය උපකල්පිත මධ්‍යයන් විදිහට පාවිච්චි කරන්නේ. දැන් මේ වගේ තැනක අපිට උඩ එක පාවිච්චි කරන්නත් පුළුවන් යට එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම පාවිච්චි කරනවා මේ යට එක. මෙන්න මේ 22 තමයි මම උපකල්පනය කරන්නේ. හරිද? එතකොට ඉස්සෙල්ලා මම කියලා දුන්නා නේද? මේ අපගමනයේ තීරුව හොයන්නේ කොහොමද කියලා. අපගමනයේ තීරුව හොයන්නේ කොහොමද? සමීකරණ දුන්නා. මොකද? මධ්‍යයෙන් අඩු කරනවා උපකල්පිත මධ්‍යයන්. එතකොට උපකල්පිත මධ්‍යයන් කියුවා 22. ඊට මධ්‍යය කියලා ගන්න මෙන්න මෙතන. දැන් මේක මධ්‍යයේ තීරුවනේ. මේ මධ්‍යයෙන් 22 අඩු කරනවා. මොකද මධ්‍යයෙන් උපකල්පිත මධ්‍යයන් අඩු කරපුවම තමයි අපගමනය එන්නේ. දැන් අපි අපගමනයේ තීරුව තමයි හදන්නේ. 19 22 කරනනම් කීයද? මෙතන තමයි 22 22 කරනනම් කීයද? බිඳුවයි. 19 22 කරනනම් 19 22 අඩු කරන්න පුළුවන්ද? බෑ. එතකොට ඍණ වෙන්නේ නේ. එතකොට ලෝක එකෙන් පොඩි එක අඩු කරලා අනේ ඒක මෙහෙම 19 22ක් අඩු කරන්නේ. නිකිලත් වෙනවා. එතකොට ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකෙන් පොඩි එක අඩු කරපුවාම 3යි. ලොකු එකේ ලකුණු දානවා ඍණ. ඒ උත්තරේ ඍණ 3යි. 19 22 අඩු කරේ. 22 න් 19 අඩු කරන්නේ මධ්‍යයෙන් උපකල්පිත මධ්‍යයන් අඩු කරන්නේ. මධ්‍යයෙන් උපකල්පිත මධ්‍යයන්. ඊට පස්සේ 16 22ක් අඩු කරනවා. කීයද එතකොට? 16 22ක් අඩු කරාම 16 22ක් අඩු කරන්න පුළුවන්ද? හරි විදියට නම් බෑ. බෑ 16 22ක් අඩු කරපුවම උත්තරේ ඍණ 6යි. මේ විදිහට දාලා බලන්න. හරිද? ඊළඟට 13 22ක් අඩු කරන්න ඕනේ. එතකොට කීයද? කොහොමද උත්තරේ? හරි. ඒකත් 13 ඍණ 22 13 න් 22ක් අඩු කරන්නේ. එතකොට ලොකු එකෙන් පොඩි එක අඩු කරා 22 න් 13ක් අඩු කරාම 9යි. ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න. ලොකු එකේ ලකුණ කියන්නේ ඍණ. ඒකට උත්තරේ ඍණ 9යි. මෙතන 25 22ක් අඩු කරන්න තියෙනවා. මොකද මධ්‍යයෙන් අඩු කරන්න තියෙන්නේ උපකල්පිත මධ්‍යයන්ගේ. එතකොට 25 22ක් අඩු කරාම කීයද? කීයද? 3යි. එතකොට 28 22ක්. කීයද? 5යි. මේ මේකෙන් අඩු කරන්නේ මේ 25 22ක් අඩු කරා. 28 25ක් අඩු කරා. ඊළඟට 19 22ක් අඩු කරා. 16 22ක් අඩු කරා. 13 22 මේ ඊතර දිගේ ඇවිල්ලා බලන්න. කොහොම තමයි දෙන්නේ. ඊළඟට අපිට අරගේ වගේ දැන් මේක මේ මට ඊළඟ ගාන ගන්න මේ ඊළඟ එක නෑ. කලින් එක පෙන්නන්න විදියක් නෑ.
කලින්ග ගිහින් බලන්න. හරිද? ඒ ගානේ අපි fx තීරවනේ ගුණ කරේ. එතකොට මේ බලන්න 13 5න් ගුණ කරා. දැන් මේකේ තියෙන්නේ 9 5න් ගුණ කරන්න. සුළු කිරීම පහසු වෙලා නැද්ද? පහසු වෙලා දෙන්න. කලින් එකේ අපි fx තීරව 16 9න් ගුණ කරා. දැන් මේකේ තියෙන්නේ 6 9න්. ඔකු අගයන් දෙකක් නේ. උත්තරේ එයිද? එයිද? මට වැරදිලාද? මට වැරදිලාද? මට වැරදිලාද? නෑ මට වැරදිලා නෑ. මට වර්ධන අවස්ථාවක් නෑ මේ මම කියන්නේ. මේ ගාන මෙහෙම තමයි. අගයන් දෙකක් එන්නේ. හැබැයි අවසාන උත්තරය අර කලින් එකේ ආපු 21.2 ගණන් නේද? මොන ගණන් නේද? 2යි 2ද? මතක නෑ මට. කොහොම ගණන් තමයි ආවේ. ඒතකොට ඒ උත්තරේම මේකෙනුත් එන්න ඕනේ. හරි. දැන් FD ගුණ කරමු. හරිද? ධනයි ඍණය. ගුණ කිරීම පුළුවන් ඇති කියලා හිතනවා. ධන ඍණ ගුණ කරාම ඍණ. ඍණ ධන ගුණ කරාම ඍණ. ඍණයි ගුණ කරාම ධන. ධනයි ගුණ කරාම ඒ ධන. මේ තමයි නිත්‍ය ගුණ කිරීම. මෙතනින් තමයි දැන් මේකට යන්නේ. මොකද FD ගුණ කරන්නේ F වතාවක් D. මෙන්න මේ F තීරුවයි D තීරුවයි. ඊළඟට ඉස්සරහම අපි ගුණ කරන්නේ නිකිල. ධනයි මෙතන තියෙන ධන ලකුණ. පෙන්නලා නැත්නම් එතන තියෙන ධන ලකුණ. ධනයි ඍණයි ඍණ 9 45. ධනයි ඍණයි ඍණ 9 54. ධනයි ඍණයි ඍණ 11 3 33යි. 26 බිංදුව 26 බිංදුව 11 3 33යි. 8 5 40යි. දැන් ධන ඍණ එකතු කිරීම තියෙන්නේ. දැන් මේ ಗುಣ කිරීම තියෙන්නේ. ධන ඍණ එකතු වෙද්දි මොකද කරන්නේ? ධනයි ඍණයි අර කලින් අපි කරා වගේ. ධන ඍණ එකතු කිරීම. නේද? ඒක ධනයි ඍණයි තියෙද්දි කොහොමද? ලොකු එකෙන් එකතු කරන්න තිබ්බත් අඩු කරන්න තිබ්බත් හරිද? ධන ඍණ තියෙද්දි. ලොකු එකෙන් පොඩි එක අඩු වෙලා ලොකු එකේ ළඟ දැම්මා. හරිද? ලොකු පොඩි ලොකු. ලොකු පොඩි ලොකු. ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ළඟ දැම්මා. ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ළඟ දැම්මා. දැන් ගමු ඉස්සරහම අපි ඍණ කොටස එකතු කරගෙන ඉමු. මොකද ඒවා ඍණයෙන් මෙන්න හින්දා මේවා මකන්න නෑ. හරි. මේ ටික එකතු කරගෙන ඉමු. කීයද? 5 3 9 3යි. ගලෙන් දෙක දැම්මා. එකක් ගියා මෙතන 4 1 5යි 5 10 3 13. ඍණ 132. ඊළඟට මේ ටික 3යි 4යි 3යි 7යි. හරිනේ? ඊළඟට යන්නේ අර කලින් කියම වගේම සිග්මා F එකයි සිග්මා FD එකයි. සිග්මා F එක සිග්මා FD එක. සිග්මා F එක කියන අනිවාර්යෙන් 70යි. පොළ 70යි නේද? ඒ FD එක කොහෙම FD එක කියන්නේ ඍණ 132කට 73ක් එකතු කරන්න ඕනේ. ඒක උත්තරේ කියන්නේ ඍණ 132කට මෙතන 6යි ඈ. 22 අකඩ කරාම 6යි 6 රකට 48යි. එතකොට මේ 81ක්. හරිද? එතකොට අඩු කරමු. මෙතන ගණන් ඈ. ඍණ 132 ධන 81 ලොකු එකෙන් පොඩි එක කියන්නේ ධන ඍණ එකතු කිරීම තිබ්බත් අඩු කිරීම තිබ්බත් ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ලකුණු දැම්මා. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ඉස්සරවම 132 න් 81ක් අඩු කරන්න තියෙනවා. කොහමද? දෙකෙන් එකක් 1යි 13න් 8ක් 5යි 1යි. 1යි 13න් 8ක් 5යි. දෙකෙන් එකක් 1යි 13න් 8ක් 5යි. හරිද? එතකොට ලොකු එකෙන් පොඩි එක අඩු කරපුවම කීයද උත්තරේ? 51. ඒකල මොකද කරන්න කිව්වේ? ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණු දාන්න තියෙන්නේ. ඍණ. උත්තරේ කීයද එතකොට? ඍණ 51යි. හරිද? පොඩ්ඩක් නිගිලා පාවිච්චි කරනවා. ධන ඍණ එකතු කිරීම වල කිරීම කුල කිරීම. ඒකින්ද තමයි මේක ලේසි පහසු. ඊළඟට නම් සමීකරණ. ඒ ධන උපකල්පිත මධ්‍යයන් ශ්‍රේණිය වලදී මෙන්න මේ සමීකරණ තමයි පාවිච්චි වෙන්නේ. ඒ ධන සිග්මා FD බෙදීම සිග්මා F. මේ කිව්වේ මොකද්ද? උපකල්පිත මධ්‍යයන්. ඒ කියන්නේ
මෙන්න මේ 22 එකතු කරලා සිග්මා FD ඍණ 51 බෙදීම 70 සුළු කරලා අද කීයද උත්තරේ 51ට 70 වෙනෑ බිඳුවයි 510ට 70 4ක් 7 49යි ඉතුරු දෙකයි කියන්නේ 20යි 20ට 70 වෙනෑ 200ට 70 කීයද 270 3යි 22 රින 0.7යි තුන අඩු කරලා බලන්න 21යි දශම ගණනක් එන්න ඕනේ 0.7යි තුන 10න් තුන 7යි 9න් 7 2යි මෙතන 1යි හරි ඉස්සෙල්ලා මම මගේ හැටි 21.2යි 7ක් ආවේ ඒතර උත්තර දෙකම එකක් කියලා උපකල්පිත මධ්‍යයන්‍ය ඇසුරින් හදුවත් මධ්‍යයන්‍ය ඇසුරින් හදුවත් ගාණ එකයි වගව මතක තියාගන්න D උපකල්ප මේ අපගමන තීරුව ගන්න විදිය මතක තියාගන්න සමීකරණ දෙක මතක තියාගන්න ගිහින් හදන්න ඔච්චරයි ලකුණු 10යි දැන් මම කියලා දිදී කරපු හින්දා තමයි මේ වැඩි වෙලාවක් ගියේ ඊට පස්සේ මේ පාස් පේපර්ස් ටික කරලා ගාණ ප්‍රශ්නේ බලන්න එතකොට වීඩියෝ එක බලන්න හරිද මේ උත්තරේ ලියන ප්‍රශ්න බලන්න බෑනේ ඒකින්ද මේ ගාන හදලා වීඩියෝ එක බලන්න එතකොට හරි තේරෙයි හරිද ඊළඟට එනම් ෆස්ට් පේපර්ස් වලින් හම්බ වෙමු ඊළඟ වීඩියෝ